හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න මම අද දවසේදී කතා කරන්න යන්නේ වයස් භේදයකින් තොරව තියෙන පොදු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි කොණ්ඩේ යන එක. ඇයි කොණ්ඩේ යන්නේ? මොනවද මේවට හේතු? මොනවද අපිට gedara තීම කරගන්න පුළුවන් ප්‍රතිකර්ම? ඒ වගේ දේවල් ගැන කතා කරන්න කලින් මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා එන්න. අපි යමු එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට. හැම දෙයකටම වගේම කොණ්ඩේ යන එකටත් අපිට හේතු තියෙන්න පුළුවන්. එක හේතුවක් නෙමෙයි, හේතු ගොඩක් තියෙන්න පුළුවන්. හේතුව දැනගෙනයි අපි ප්‍රතිකාර කරන්න ඕනේ. දැන් හිතන්නකො මෙහෙම. දැන් මගේ කොණ්ඩේ ඉස්සරි තියෙනවා. එතකොට මගේ කොණ්ඩේ යනවනේ. එතකොට මම මේකට ඔයිල් ට්‍රීට්මන්ට් උයි ඒ වගේම වෙන දේවල් කරාට වැඩක් නැහැ. මම මුලින්ම ඉස්සරි වලට ප්‍රතිකාර කරන්න ඕනේ. ඒක අපි අවශ්‍ය දෙයට අවශ්‍ය ප්‍රතිකාරය දුන්නොත් අපේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මුලින්ම කියන්න ඕනේ පෝෂණය මදිකම මේ කොණ්ඩේ යන්න හේතුව. ශරීරයට යකඩ, ප්‍රෝටීන්, විටමින් වගේ නැති වුණාම කෙස් මුල දුර්වල වෙනවා. ඒ වගේම තමයි ඔයාලා ඕනට වඩා හිතනවා නම් ස්ට්‍රෙස් එකෙන් නම් ඔයාලා ඉන්නේ. අන්න එතකොටත් කොණ්ඩේ යනවා ළමයි. ඒ වගේම ඔයාලා වැරදි පුරුදු කරනවා නම් කොණ්ඩේ තදින් පීරනවා නම් නිතර hair dryer පාවිච්චි කරනවා නම් ඒ වගේම තමයි ඔයාලා ෆැෂන් එකක් විදිහට නිතර ඔළුවට කිමිකල් පාවිච්චි කරනවා නම් ස්ට්‍රේට් කලර් රිලැක්ස් ඔය වගේ දේවල්. ඒ වගේම තමයි ළමයි හෝමෝන අසමතුලිතතාව තියෙනකොටත් මෙහෙම වෙනවා. ඒ වන්න වෛද්‍ය ප්‍රතිකාර ගන්න. ඒ වගේම නිින්ද කියන දේ හරිම වැදගත්. මොකද නිින්දේදී තමයි අපේ නව ෆයිල නිපද වෙන්නේ. ෆයිල් අලුත් කඩියා වෙන්නේ නිින්දේදී. එතකොට දිනකට පැය 7-8ක් අනිවාර්යෙන්ම නිදා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා නිදා ගන්න පාවිච්චි කරන කොට්ටේ කොටන් කොට්ටුරයක් නම් තියෙන්නේ. ඒ වෙනුවට අපිට සිල්ක් කොට්ටුරයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද කොටන් කොට්ටුරේ තෙතමනේ උරා ගන්න නිසා, කොණ්ඩේ තෙතමනේ උරා ගන්න නිසා කෙස් ගස් කැඩෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා නානකොට මේ වැරද්ද කරනවද කියලා බලන්න. ඔයාලා අධික උණු වතුර පාවිච්චි කරනවා. අන්න ඒ වැරද්ද කරන්න එපා. මොකද ඒකෙන් අපේ හිස් කබලේ තියෙන ස්වභාවික තෙල් ඉවත් වෙලා කෙස් කස මුල දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා ඒව කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා හිස් කබල පිරිසිදු කරන්න ගන්න ෂැම්පූ හොඳ ප්‍රමිතියකින් තියෙන ෂැම්පූද සල්ෆේට් ෆ්‍රී ෂැම්පූද කියලා ඔයාලා හොඳට මතක තියාගන්න. මොකද ඔයාලා තෝරගනිද්දි සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක්ම තෝරගන්න ඕනේ. ඉතින් අපි බලමු ඊළඟට අපිට gedaraදී කරන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවද කියලා. gedaraදීම කරගන්න පුළුවන් ප්‍රතිකාර බලන්න කලින් මම කියන්න ඕන ළමයි මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකද මම එකින් එකට සම්බන්ධ වෙන දේවල් තමයි කියන්නේ. කෙනෙක්ට කම්මැලි හිතෙන්න පුළුවන්. ඒත් ළමයි ඔයාලා අමාරුවෙන් හරි බලන්න. මොකද ඔයාලා හේතුව දන්නේ නැතුව ප්‍රතිකාර කළා වැඩක් නැහැ. හරි. එහෙනම් අපි බලමු gedaraදීම කරගන්න පුළුවන් දේවල්. ඔයාලට ළමයි තෙල් සම්බාහනය කරන්න පුළුවන්. සතියකට දෙපාරක් පොල් තෙල්, එඬරු තෙල් වගේ දේවල් පාවිච්චි කරලා මසාජ් කරන්න පුළුවන්. මේ එඬරු තෙල් ළමයි අලුතෙන් කෙස් ගස් වැවෙන්න උදව් කරනවා. ඔයාලා මසාජ් කරන්න ඕනේ ඇඟිලි තුඩු වලින් මෘදුව. සම්බාහනය කරන්න. එතකොට හිසට රුධිර ගමනාගමනය වැඩි වෙලා කොණ්ඩේ වැවෙනවා. ගොඩක් වෙලාවක් මසාජ් කරන්න එපා. මොකද ඒකෙන් කොණ්ඩේ ගැලවෙන්න බලනවා. ඒ වගේම තමයි ඔයාලට කෝමාරිකා ගන්න පුළුවන්. කෝමාරිකා වලින් හිස් කබලේ තෙතමනේ ආරක්ෂා කරන වගේම හිස කෙස් වලටත් හොඳයි ඒක. ලුණු විෂ හිස් කබලේ ගාලා විනාඩි 20ක් තියලා සෝදන්න. අපි මේ ලුණු විෂ ගද්දි රතු ලුණු විෂ යෝනේ ගන්න. මොකද මේක අලුතින් කෙස් වැවෙන්න අපිට උදව් කරනවා. ඒ වගේම තමයි සුදු මදය බිත්තර සුදු මදය අරන් ඔලිව් තෙල් තේ හැන්දක් දාලා මික්ස් කරලා ඔයාලට ඔලිවේ ගන්න පුළුවන්. මේ ප්‍රතිකාර ඔයාලා gedaraදී කරලා බලන්න. ඒ වගේම කියන්න ඕනේ දිනකට කෙස් ගස් 50-100ක් යන එක සාමාන්‍යයි. බොහොම සාමාන්‍යයි ඒක. කොණ්ඩේ අසාමාන්‍ය විදිහට යනවා නම් ඒ කියන්නේ කොණ්ඩේ ගැලවිලා යනවා නම් ඔයාලට තේරෙනවනේ. ගොඩාක් ඕනමට වඩා ගැලවෙනවා නම් අනිවාර්යෙන්ම මේව කර ඉන්න එපා. වෛද්‍ය ප්‍රතිකාර ගන්න. හරි. ඔයාලා බාහිරට වගේම ශරීර අභ්‍යන්තරයටත් නිසි පෝෂණය දෙන්න ඕන.
වතුර බොන්න ඕනි හොඳට. දවසට ලීටර 2ක් 3ක් අතර වතුර බොන්න. මොකද කෙස් ගස් ඉක්මනින් වර්ධනය වෙන්නේ. කෙස් ගස් වර්ධනයට වතුර ඕනෙමයි. ඒ වගේම තමයි ඔයාලට හිස්සට ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ වගේම මම ඔයාලට ට්‍රික් එකක් කියන්නම් ළමයි. ඔයාලා ඇඳේ නිදාගෙන ඇඳෙන් පල්ලෙහාට ඔයාලා ඔළුව දාගෙන ඉන්න. අනික අපි ඔළුවෙන් හිට ගන්නවා වගේ අන්න එහෙම ඉන්න. මොකද එතකොට අපේ හිසට රුධිර ගමනාගමනය වැඩි වෙලා අපේ කොණ්ඩේ වැවෙන්න ගන්න එක. ඒක හොඳයි කොණ්ඩෙට. ඒ වගේම පීරන්න කොණ්ඩේ. ලොකු දැටි පනාවකින් කොණ්ඩේ පීරන්න. චූටි හිණි දැටි පනාවකින් කොණ්ඩේ පීරන්න එපා. ඒක හිසකෙස් ගියේ නැතත් ඒ වැඩේ කරන්න එපා. මොකද ඒකට කොණ්ඩේ වැඩිපුර යන්න ගන්නවා. එහෙනම් ඒ වැරදි කරන්න එපා. ඉතින් ළමයි මම මේ කිව්ව දේවල් ටික ඔයාලා කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලට රිසල්ට් තියෙනවා. මට මේ වගේ දේවල් කරලා ඔයාලා කමෙන්ට් කරන්න අනිවාර්යෙන් ඔයාලගේ රිසල්ට් කියන්න අමතක කරන්න එපා. මගේ channel එකෙන් ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම ළමයි මගේ වීඩියෝ එක වැදගත් නම් share කරලා මට support එකක් දෙන්න. වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye.